මේක ගනින් බා. මොන්න මවුල දීප් යකෝ කොහෙද? දැන් දෙන්නේ නැද්ද ඕක ගන්න බෑද කියන්නේ? තව එක පාරයි. අනු තියා අගට අම්මට දැක්කා කියංකෝ. අයි දැක්කා නේද? දැක්කා අයියෝ. අම්මට සාඩියෙන් කෙලියේ. දුවන්නේ කොහෙද මම්මී? බුගමන් ට්‍රාන්ස්ෆර් වෙන උඩ. අස්සේ අඩු පැත්තම වෙන්නේ. පට්ට කරුවල අයියා මේ පැත්තට. ඉතින් කොහොමද මේකෙන් බහින්නේ? කොයි නිමග? වෙන්න බැරල් එක 200යි. අස්ස 2000යි. බුදු අම්මේ. මෙච්චර අපි 100වත් හොරගම් කරන්නේ. යෝ සාදරේ පිළිගන්න අද ගාලු ගේමි වීඩියෝ ඒකට. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ රොබරි මෑඩ්නස් 2 කියන ගේම් එක. ඉතින් මේක කරන්න තියෙන්නේ ඉතින් හොරකම් කරන්න තමයි. හොරකම් කිලිල්ලක් තමයි දැන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා කරන්න තියෙන ඔක්කොම අඩුම කුඩුම ටික ඔබගෙන යන් අද ගෙනාවු වීඩියෝ එකට. ඔන්න ඉතින් අපි ගෙදරට ආවා. දැන් ඉතින් හොරකම් කරමු. මුලින්ම අපි එළියේ පහළියේ බලමු මේ අම්මට උඩුර බල්ලෙක් ඉන්නවා මචං. මෙහෙම දුවන්නත් පුළුවන්. දිවිල්ල තමයි ඉතින් පොලිසියෙන් ආව පොලිසියනුත් එනවා ඔක්කොට වඩා රොබෝ බල් අම්මට උඩු. කලින් දැක්කේ නෑනේ. ඒකෙන් සල්ලි එන්නේ නෑව. මෙතනින් ප්ලේස් කරන්න පුළුවන් බං. අලි වැඩි යම් බලන්න. ඔකම අම්මට ඉබුව ගමන් එනවා බං. ඉබුව ගමන් ට්‍රාන්ස්ෆර් වෙන උඩ. අස්සේ අඩු පැත්තම වෙන්නේ. පට්ට කරුවල අයියා මේ පැත්තට. ඉතින් කොහොමද මේකෙන් බහින්නේ? කොයි නිමග? මෙතන ඔබ එන්නේ ගියන්. හරි යන්න හරි බං. ඉතින් එහෙම තමයි එන්නේ. කතුරුකු යතුරක් ඕනෙලු බං ඒක අරින්න. සිරාවට. අයියෝ කලින් කියන්න බෑ මල්ලි. ක්‍රෝබා එක ගත්තා. ඉතින් අපි අරගෙන යන්න දින 8,000ක් කර්න් කරොත් තමයි අපිට එන්න ඕනේ. කියන්නේ 8,000ක් අරගෙන යම. පෑන් එකක් තියෙන යනකොටම අම්මට අවන් එකකුත්. ඉතර වටින්නේ නැද්ද බං අවන් එක? අයියෝ දැන් මේ ඉතින් කියන්නේ හැංගිලා යම කැමරා තියෙනවා. මේ යට තියෙන මොනාරි අපි බලමු. අම්මට කොහොමද ඉබුව ගමන් එනවා නීබ. ගිටාර් එකක් යකෝ පොළොවට මොකද බං ගිටාර තියලා තින්නේ? ගෙදර ඉන්න මිනිස්සුන්ට පිස්සුද කොහෙද? යකෝ අම්මා ටැංකිය වල තියෙන ඒවත් ගන්නවද බා? සිරාවට අඩෝ. හරි බලමු මොනවද හොරකම් කරන්න තියෙන්නේ? මොනවත් නෑ නීව. හරි අපි ගෙදර බලා පිටත් වෙමු නෙමෙයි. ඉතුරු ටික අම්බී දුවපන් එළියට ටක් ගන්න. නැත්නම් එහෙම ඉවර වෙනවා. යම හිංගිල යන්න ඕනේ. ලැප් එකක් 1500ක් යකෝ. ඩොලර් ආරක යතුරව. දැන් ඉතින් වැඩකුත් නැත. ඕක අම්බු කවුද යකෝ එන්න තැනම කැම් දාන එක කැමරා දාන එක. බල්ලා රොබෝ බල්ලා. මේක ගනින් බා. මොන්න මවුල දීප් යකෝ කොහෙද? දැන් දෙන්නේ නැද්ද ඕක ගන්න බෑද කියන්නේ? තව එක පාරයි. අනු තියාගනින් තෝගේ බෝතලේ තිය රොකල ගහගනි. අම්මට පොතකුත් පන්දන් දාන එක බං. අඩී පන්දන් දානේවත් ගන්න පුළුවන් බා. යකෝ ගෑනිගේ මේවද කොයිවා පර්ෆියුමුයි මේවයි ලිප්ස්ටිකුයි ගෑනිගේ අනිවාර්යයෙන්ම ෆෝන් එකකුත් තියෙන ලැට් නැද මොනවද ඔය දාලා යන්නේ තොපි
අම්මට වොෂින් මැෂින් එකකුයි අම්මට මිෂන් කම්ප්ලීට් වුණා කියලා නෑ බං තියෙන ඔක්කොම ලබල් ටික අරන් එම කෝ මේක යට නැද්ද මම මොනවද ආච්චිට හරියන්නේ ඔය තියාගෙන ඉඳගනින් ඌවා මේ පැත්තෙන් යනවාද අනේ කොන්නේ මේ පැත්තෙන් පොලිසියත් අවුස්සගෙන යම්බ ආතල්ලේ කෝ කියන්නේ අවුස්සමුද පොලිසිය අවුස්සමුද කොහමද පොලිසිය වෙස්සුවා යකෝ පියම මීකේ දැන් අපි අතුර හම්බුණානේ මේක ඇතුළේ කියලා බලමු මේකේ මොනවද තියෙනවද කියලා නෑ අප්පා rii වෙන මොනවද නැද්ද බං මේ ගන්න තව මොනවද නැද්ද අම්මට තවටකින් පොලිසිය එනවා ඔන්න බලහංග කෝ ආවද අම්මට ඔයාවේ ඔය අන්න එනවා මචං අන්නවා ඇන්ටි එනවා ඇන්ටිටත් පොඩි ආතල්ලයක් දීලා එහා ගෙදර තියෙන එකාගේ එහා ගෙදරත් අපි හොරකම් කරන් යන්නේ දැන් අපි දැක්ක නේද උඩින් මේකක් තියෙනවා එහි කරාජ්‍යයක් තියෙනවා දැක්ක නේවා ඉන්නේ පොඩයි දා මේකේ ළඟට ඇවිල්ලා ඉන්නේ අම්මට හුඩු ඇන්ටි අය දැන් කියවගේ වෙඩි මොකද දිහා පැත්තේ ගෙදර තිබ්බ මන් දැන් ගරාජ් කර උට්ට නැග්ගන් පස්සේ යා රතනින් දැග්ගෙම යන්න නැද්ද මම මේ ගෑණි පොඩි පළකෝ හරිද අර ගරාජ් එක තිබ්බේ මන් දැක්කද ඒ අශ්වයෙකුත් හිටියානේ අශ්වයාත් හොරකම් කරගෙන ඒ දිනට ඒකුත් හොරකම් කරගෙන උගේ කාර් එකේම බං අපි පැනලා යමු හරිද පැනලා යමු එහෙම යන් ගියාද මම මේ රාතල්ලයක් දීලා තමයි යන්න ඕනේ ආයේ යම ළඟටම යමන් ඔය තියෙන ඉස්සරහා ගෙදරින් යමන් ඕකේ ඉස්සරහයි ළඟටම අම්මට දැක්කා කියංකෝ අයි දැක්කා නේද දැක්කා අයියෝ අම්මට සාඩියෙන් කෙලියේ දුවන්නේ කොහෙද මම්මී දුවනවනේ මම 4 හතේ දිව්ව කොහේ හරි දිව්ව දැන් බලා ගන්න ඕනේ එන්නා කොහමද අල්ලා මගේ නැට්ට යකෝ පුතු අදයක් බන් තියෙන වීඩියෝ එක කරන්න ගත්ත වෙලාවයි දැන් ලීනුයි පොල් කිච්චෝයි ඇට කිච්චෝයි පොඩි කිච්චෝයි ඔක්කොම කෑ ගන්න පිස්සු මටම පිස්සු මෙයාගේ හැම වැපට පිට බලලා පොඩ්ඩක් කෑට වෙච්ච ගමන් අපි පහින් පැනලා එහා ගෙදර එකාගේ කාර් එකේ පැනලා යම. ඒ අශ්වයෙකුත් දැන් මං කලින් කිව්වනේ. අශ්වයෙකුත් ගියානේ. දැන් ඉතින් අවුස්සස්ස ඉන්නලා නෑ බං. හරිද? කෙලින්ම පැන්නා. හුයිය. ඔන්නවා මෙන්න බැරල් එක 200යි. අශ්වය 2000යි. බුදු අම්මේ. මෙච්චර අපි 100වත් හොරකම් කරන්නේ. එහෙම කිව්වේ මෙන්න තුවක්කුව අපිට ඒව ගන්න බෑ කියහන්කෝ මේක යන්න බලන්න බෑ යන්න බෑ තමනත් ඉන්නේ නෑනේ එච්චර ඉතින් අපි ගෙදර ගියා දාසිදාක් ඔයා ගත්තා බං එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි එහෙනම් මතු දිනක හම්බෙමු අලුත් brand new වීඩියෝ එකකින් එනස් Goodbye.